හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මම අරගෙන ආවා රසම රස අඹ මාළුවක්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මට ඒකට අවශ්‍ය වුණේ අඹ. මම මේ වගේ ලස්සනට හිමීට මෙන්න මේ අඹ ටික කපා ගන්නවා. ඉතින් ඔයාලත් අත කපා ගන්න නැතුව මේ අඹ ටික ලස්සනට කපා ගන්න. හරි. ඉතින් මේකට විශේෂ දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ ගෙදර තියෙන අඹ, ඒ වගේම මේකට තුන පහ මිරිස්, ඒ වගේම කුරුඳ පොතු කෑල්ලක්. එහෙම තමයි අපිට මේකට ඕන වෙන්නේ. ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු මේ ටික කොහොමද හදාගන්නේ කියලා. තව මට අමතක වුණා ඔයාලට කියන්න. ඔය පේන්න තියෙන්නේ ලුණු, අවු මිරිස්, කරපිංචා, රම්පේ මේවත් ටික ටික අපිට ඕන වෙනවා. අපි ඉතින් අද අඹ මාළුව හදන්නේ කිරි දාලා. ඉතින් ඔයාලත් කිරි දාලා අඹ මාළුව හදලා තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම කිරි දාලා අඹ හැදුවාම හරිම රසයි. ඒකේ අර හොඳ උකු ගතියක් තියෙනවා. ඒ වගේම හරිම රසයි. අපි මිරිස් දාලා අඹ හදනවට වැඩිය මම හිතන්නේ සමහරක් අය වතුර දාලා වතුරෙන්ම උයනවා අඹ එක මිරිසට වගේ. නමුත් මම නම් අඹ උයන්නේ කිරි දාලා. බලන්නකො මේ විදිහටත් ඔයාලා හදලා හොඳයිද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි ඇතිලියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා ඒක හොඳට රත් වෙනකොට අපි ඒකට අඹ ටිකක් දානවා. අඹ ටිකක් දාලා අපි අර කපාගත්තේ රම්පේ, කරපිංචා, ලුණු, අමු මිරිස් මේ ඔක්කොම එකතු කරනවා. ඒ වගේම කුරුඳ පොතු කෑල්ලත් එකතු කරනවා. ඊට පස්සේ අපි මේක හොඳට රන්වන් පාට වෙනකන් තෙලේ බැද ගන්නවා. ඕගොල්ලෝ තෙල් පොඩ්ඩක් වගේ දාගන්න. තෙල් ගොඩාක් දාගන්න එපා. මොකද අපි කිරි දාන නිසා පොල් කිරි දානවනේ. පොල් කිරි දාන නිසා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩක් තෙල් දාන්න. ඊට පස්සේ අපි අර තුන පහ ටික අපි ලෑස්ති කරගත්ත තුන පහ ටික ඔයගලන්ට අවශ්‍ය වෙන විදිහට ඒක මේ ටෙම්පරාදු එකටම අපි දාගන්නවා. දාලා කර වෙන්න දෙන්නේ නැතුව හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අපි අර කපාගත්ත අඹ ටික මෙන්න මේ ටෙම්පරාදුවට එකතු කරලා හොඳට කලවම් කරගන්න. කලවම් කරගන්න අතරේ මේ ඔයාලට පේනවා ඇති චූටි අතක්. මේ මගේ පුතා. ඉතින් මම මේ වගේ කෑම හදනකොට එයා ඇවිල්ලා එයාත් ඉතින් උදව් කරන්න හරි ආසයි. ඉතින් ඔය එහෙම අතපය දාන්නේ මගේ පුතා. හරි. ඉතින් මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි හොඳ මිටි කිරි ටිකක් එකතු කරගන්නවා මේ අඹ එකට. අඹ එකට ඕගොල්ලෝ පොල් කිරි එකතු කරනකොට පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා කැමති විදිහට එකතු කරගන්න. මම නම් අපේ ගෙදර ටිකක් අර හොදි කන නිසා වැඩිපුර කිරි ටිකක් එකතු කරගත්තා. මොකද අඹ එක තැම්බෙන්නත් ඕනනේ. ඒ නිසා නැත්නම් අඹ එක වේලිලා වගේ තියෙනවා. මම මේ වගේ තියෙන්න තමයි කිරි එකතු කරගත්තේ. දැන් අපි ඔයාට ඕන විදිහට ඔයාගේ රසට ලුණුත් එකතු කරගන්න ඕනේ. ඉතින් මමත් ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ හොඳට අපි කලවම් කරගන්න ඕනේ. අන්තිමටම අපි මාළුව ලිපෙන් අයින් කරන්න වගේ ලං වෙලා තමයි මම අඹ එකට සීනි ටිකක් දාගන්නේ. මොකද ඊට කලින් අපි සීනි දැම්මොත් එහෙම මේ අඹ එකට මම සාමාන්‍යයෙන් සීනි දාන්නේ නැහැ ඉස්සෙල්ලම. ඒක නිකන් අර ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මම අන්තිමටම කොහොමද
සීනි ටිකක් එකතු කරගන්නවා. එතකොට අඹ එක තවත් රසවත් වෙනවා. දැන් ඉතින් අපේ අඹ මාළුව ගොඩාක් ඉදලා ඉවරයි. දැන් ඉතින් පාන්නත් ළඟයි අපේ මාළුව. මේ වගේ මේ අඹ මාළුවක් හදාගත්තාම ගොඩක් වෙලාවට අපිට කන්න බැරි කෑමත් කන්න පුළුවන් වෙනවා නේද? ඉතින් ඒ නිසා රසට අඹ කරියක් හදාගත්තාම අපිට තියාගෙන කන්නත් පුළුවන්. අනිත් එක ගොඩක් අයට දැන් ප්‍රශ්නයක් ඇති වෙයි කිරි දැම්මහම මේක තියාගන්න පුළුවන්ද කියලා. ඇත්තටම දවස් 2ක් හෝ 3ක් අනිවාර්යයෙන්ම මේ අඹ කරිය අපිට තියාගන්න පුළුවන්. මොකද අපි මේකට තෙල් ටිකක් දානවා. ඒ වගේම මේක ඇඹුල්නේ. ඒ නිසා අපිට කොහොමත් දවසක් හෝ 2ක් අනිවාර්යෙන් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ අඹ කරිය හදලා බලන්න. හදලා මටත් ඒකේ රසගුණ කියන්න. හොඳ නැත්නම් ඒකත් කියන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.